Hello guys, අද ඔයගලන්ට මම මේ vlog එක ගේන්නේ The Forestry Camp ඉඳලා. ඉතින් මේක තියෙන බෙලිහොල්ලොය. Hello guys, අපි ආවමාරම ලස්සන වෙනස් තැනකට බෙලිහොල්ලොය තියෙන. ඉතින් මේ තැන ගැන හෙට උදේ තමයි මට ඔයගලන්ට වැඩිපුර විස්තර ගේන්න වෙන්නේ. මොකද එද්දි රෑ වුණ නිසා. ඔන්න ඉතින් රමේෂ් කිව්ව සද්ද දානවනේ. Wonderful my love. Hello guys, අද ඔයගලන්ට මම මේ vlog එක ගේන්නේ The Forestry Camp ඉඳලා. ඉතින් මේක තියෙන බෙලිහොල්ලොය. අපි ඉන්න room එක තමයි මේ පේන්නේ. මේක tree house එකක්. ඇත්තටම මේක හදලා තියෙන්නේ tree එකක් උඩ. එතකොට ඔයගලන්ට පේන්න ඇති අර ස්වභාවිකවම තියෙන ගලකුත් එක්ක ඒගොල්ලන් ඒක අරගෙන තමයි හදලා තියෙන්නේ. ඉතින් room එක ගැන කියන්න කලින් මම මෙතන ගැන කියන්නම්. මෙතන බෙලිහොල්ලොයෙන් පොඩක් ඇතුළට එන්න ඕනේ. එක පැත්තකින් බෙලිහුල්ලෝ යනවා අනිත් පැත්තෙන් හිරිකටුව යනවා මේ දෙක මැද්දේ තියෙන ලස්සන තැන ස්පෙෂලි මේක රිට්‍රීට් එකක් විදිහට තමයි ඔපරේට් වෙන්නේ. ඒ කියන්නේ ඔයගලන්ට මෙඩිටේෂන් කරන්න ඕන ඒ වගේ දේවල් වලට ඒ වගේම සුභ සෞන්දර්යය එන්ජොයි කරන්න ඕන කෙනෙක්ට ඇවිල්ලා ඉන්න හරිම ලස්සන තැන. ඉතින් අපි ඊයේ ආවේ රෑ ලයිට් එකත් පොඩක් මදි නිසා ඊයේ මොනවත් අපි ඔයගලන්ට වීඩියෝස් ගෙනාවේ නැහැ. හැබැයි කියන්නේ අපි ඩිනර් එකටනේ චෙක් ඉන් උනේ. ඩිනර් එක හරිම රසයි. කෑම ගැන මම වෙනම කතා කරන්නම් ඊළඟ මීල් එකේ ඉඳලා. ඒ ගමන් මම ඔයගලන්ට අවට කොහොමද කියලා පෙන්නන්නම්. හැමදේම ඒගොල්ලන් ඒ කියන්නේ නේචර් එකත් එක්ක එකතු කරලා තමයි දේවල් ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේ ට්‍රී හවුස් එකට අමතරව ඒගොල්ලන්ගේ ෂැලේස් තියෙනවා. මම ඉස්සරහට ඔයගලන්ට ඒවත් පෙන්නන්නම්. මේකේ රූම් එකට ගියහම මම පෙන්නන්නම් උඩ තියෙනවා රූම් එක ඊට පස්සේ පහළ අවුට්ඩෝර් ෂවර් එකක් තියෙනවා. ඉතින් ඒ ටික තමයි දැනට මට කියන්න තියෙන්නේ. අපි දැන් බ්‍රෙක්ෆාස්ට් කරන්න රෙඩි වෙලා ඉන්නේ. ඊට පස්සේ අපි තව වැඩ ටිකක් තියෙනවා. තව දෙයක් තමයි දැන් ඔගොල්ලෝ දන්නා අපිට ලංකාවේ ගිහිල්ලා එක එක විදිහට එන්ජොයි කරන්න පුළුවන් තැන් තියෙනවා. මේ තැන විශේෂයෙන්ම කියන්න ඕනේ මේක හොඳ ෆැමිලි එකකට ඇවිල්ලා ඔයගලන්ගේ ටයිම් එක ස්පෙන්ඩ් කරලා නේචර් එකත් එක්ක ඉඳලා යන්න මෙතන එන්කරේජ් කරන්නේ නැහැ පාටි වයිබ් එක. මොකද මෙතන රිට්‍රීට් එකක් විදිහට තමයි ඔපරේට් වෙන්නේ මම කලින් කිව්වා වගේ. ඒ කියන්නේ ඔයගලන්ට ඇවිල්ලා ඇල්කොහොල් කන්සියුම් කරන්න ඒ වගේ දේවල් වලට මෙතන සුදුසු තැනක් නෙමෙයි කියලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් ලිමිට් එකකට ඒ කියන්නේ පාටි කරන විදිහට ඇවිල්ලා ගොඩක් ලවුඩ් මියුසික් දාලා එහෙම කරන්න බෑ. මෙතන ඇවිල්ලා පොඩක් ඒ කියන්නේ සිං කරලා මෙතන තියෙන පියානෝ එකක් තියෙනවා. තව මොන හරි තිබුණානේ. ගිටාර් එකක් තියෙනවා. ඒ විදිහට පුළුවන් මේ තමුන්ගේ ටයිම් එක ස්පෙන්ඩ් කරන්න. ඉතින් ඒ කියන්නේ මම දන්නා සමහර අය කොහොමත් කැමති නෑ ඒ වගේ ගොඩක් ඒ කියන්නේ ක්‍රවුඩඩ් එතකොට ගොඩක් නොයිස් එක තියෙන ඒ වගේ තැන්වල ගිහිල්ලා ඉන්න කැමති නැති කවුරු හරි ඉන්නවා නම් ඔන්න ඔයාට අයිඩියල් ප්ලේස් එකක් මේ The Forestry Camp කියලා කියන්නේ. ඉතින් නම විදිහට කැම්ප් කියලා කිව්වට මේ කැම්ප් එකක් නෙමෙයි මේ කැම්පින් එක්ස්පීරියන්ස් එකක් නෙමෙයි තියෙන්නේ. ෂැලර්ස් තියෙනවා මේ විදිහට ට්‍රී හවුස් එක තියෙනවා. අපි බලමු ඉස්සරහට කොහොමද කියලා අද කියන්නේ මෙතන එක්ස්කර්ෂන්ස් ගොඩක් තියෙනවා කරන්න. ඒ දේවල් මම ඔයගලන්ට ඉස්සරහට වීඩියෝ එකකින් අරගෙන එන්න.
මෙතන හරිම පරිස්සමින් තමයි බලාගන්නේ. කියන්නේ නේචර් එක ගැන හිතලා මේ දේවල් කරන්නේ. ඉතින් අපි දැන් යන්නේ මේ පිටු තියෙනවා. ඒකට කුරක් නම් පිටු තියෙනවා. තව જાතියක් තියෙනවා මේ ඔම්ලට්ස් හදලා තියෙන එග් ප්ලාන්ට් වලින්. ඔයගලම මේක දැකලා තියෙනවද? ඒක නිකන් හරියට මේ මොනවාද ඩ්‍රෙස් එකක් වගේ. ඉතින් ඩිනර් එක අරගෙන ඊට පස්සේ අපිට මොකුත් ප්ලෑන්ස් නැහැ. හෙට උදේ බේකර්ස් බෙන්ඩ් යන්න ඉන්නවා. අපි හෙට උදේ වීඩියෝ එකකින් හම්බ වෙමු. Hi guys, අද අපි ෆොරස්ට්‍රි කැම්ප් එකේ ඉන්න අන්තිම දවස. ඉතින් අපි දැන් බේකර්ස් බෙන්ඩ් යන්නේ. බේකර්ස් බෙන්ඩ් ගිහිල්ලා ඇවිල්ලා චෙක් අවුට් වෙන තියෙනවා. ඉතින් බේකර්ස් බෙන්ඩ් මම යන ෆස්ට් ටයිම් මේ. කවුරු හරි ගිහිල්ලා තියෙන අය ඉන්නවා නම් කමෙන්ට් කරන්න ඔයගලන්ගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. බ්‍රෙක්ෆාස්ට් අරගෙන තමයි යන්නේ. බලන්නකෝ ඉතින් ඉඳලා අද හොඳට බ්ලූ ස්කයි ඇවිල්ලා අපේ මේ ට්‍රී හවුස් එක පැත්තට ඊයේ වීඩියෝස් කරද්දී හරිම ග්ලූමි කෑමක් දැන්. ඉතින් අපි දැන් ඇවිල්ලා තියෙන්නේ බේකර්ස් බෙන්ඩ් එකට. මෙතනට ගොඩක් අය ඇවිල්ලා ඇති. ඇවිත් නැති අය ඉන්නා නම් දැනට ඔයාලට පුළුවන් මගේ vlog එකෙන් මේ තැන බලා ගන්න. ඇවිල්ලා තියෙන අය කියන්න බලන්න ඔයගලන් දන්නවද මෙතන හිස්ටරි එක මොකක්ද කියලා. මොන දන්නේ නැති කටියට තමයි මම මේ විස්තරය කියන්නේ. ඉස්සර ලංකාවේ හිටපු බ්‍රිටිෂ් ගවර්නර් සැමුවෙල් බේකර්ස් කියන කෙනා එයාගේ වැඩවලට එහෙට මෙහෙට ගිහිලා තියෙන්නේ මෙතන. ඉතින් එයා එහෙට මෙහෙට යන්න ඒ දවස්වල හෝස් කිපිටේ තමයි ගිහිලා තියෙන්නේ. එයා යන වෙලාවක එයාගේ අශ්වයයි එයයි මෙතනින් වැටිලා එයාට මුකුත් කරදරයක් වෙලා නැහැ. හැබැයි එයාගේ අශ්වය නැති වෙලා තියෙනවා. එයාට ඒක මතක් වෙන්න ඒක නිසා තමයි එයා මේ හෝස් ෂූ එකක් හැඩයට, ඒ කියන්නේ අශ්ව ලාඩමක් හැඩයට මෙතන බේකර්ස් බෙන්ඩ් එක හදලා තියෙන්නේ. ඉතින් මෙතනට එන්න නම් අන්පීරියල් ස්ටේට් එකෙන් ඔයා අවසර ගන්න ඕනේ. එතන ටිකට් එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ වෙහිකල් එකටත් ඒ වගේම එන අය ගානටත් එතන ටිකට් එකක් ඒගොල්ලන් ඉෂුව කරනවා. ඒ වගේම මෙතන වීව් එක හරියම ලස්සනයි. මේ
එක පැත්තකින් ඒ කියන්නේ වගේ වම් පැත්තෙන් බලතුඩුව, ගොම්මාලි කන්ද, ආදර කන්ද වගේ මවුන්ටන්ස් පේනවා. ඒ වගේම වගේ දකුණු පැත්තෙන් සමනල වැව සහ උඩ වලවේ ජලාශය ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි හෝටන් ප්ලේන්ස් උත් ඔයාට බලා ගන්න පුළුවන් හොඳට පැහැදිලි දවසක. ඒ කියන්නේ වෙදර් එක මේ පැත්ත සාමාන්‍යයෙන් හැමතිස්සෙම ග්ලූමි වෙනවා. හැමතිස්සෙම මිස්ටි. ඉතින් අපි යන වෙලාවෙත් ගොඩක් වෙලාවට මිස්ටි මේ හැමතිස්සෙම මෙතන වැහිලා තිබුණේ. ඔයා ලකී නම් ඔයාට හොඳ පැහැදිලි අහසක් තියෙන දවසක මෙතන මේ මං කියපු දේවල් වටේම බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන මුහුදු මට්ටමේ ඉඳලා උස අඩි 5000ක, ඒ කියන්නේ මීටර 1530ක් කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මේ ක්ලයිමේට් එක ගොඩක් නුවරඑළිය ක්ලයිමේට් එකට සමානයි කියලා තියෙනවා. ඇත්තටම නුවරඑළිය වගේ තමයි මෙතන වෙදර් එක ඉක්මනට චේන්ජ් වෙනවා. අපි ඇවිල්ලා ඉන්න වෙලාව දෙපාරක් පොඩ්ඩක් වැස්සා. ඉතින් අපිත් වැස්ස අඩු වෙනකන් ඉඳලා තමයි බලලාවේ තව ටිප් එකක් දෙන්න තියෙනවා. ඔයා වීකෙන්ඩ් එකක හරි නැත්නම් නිවාඩු දවසක මෙතනට එනවා නම් මේ තැන ටිකක් ක්‍රවුඩඩ්. ඒක නිසා ඔයාට ටිකක් ක්‍රවුඩ් එක අඩුවෙන් මෙතන ටිකක් වෙලා ඉඳලා යන්න ඕනේ නම් වීක් ඩේ එකක ඔයාට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි ඉතින් නිවාඩු නැත්තම් කරන්න දෙයක් නැහැ. වීකෙන්ඩ් එක හරි ඇවිල්ලා මෙතන ලස්සන බලලා යන්න අමතක කරන්න එපා. අහිලේවා මේ පණ්ඩිතයා මේකේ රූපේ කරන්නේ මේ වහන්නේ කුඩිය කියලා. guys ස්ටිෆි රූම් ටූර් එකක් කරන්න කැමති නෑ මේ වෙලාවේ වැස්ස හින්දා. යාර වැස්සම තරහ යනවා. අපිට අද වැස්සට අපෝ බේකර්ස් බෙන්ඩ් යද්දී වැස්සට අහුවෙලා සිෆීට හොඳටම තරහ ගියා. ඉතින් හොඳටම වහිනවා මේ පේනවනේ. වහිනවා. ඉතින් අපේ රූම් එක වගේ ඩිජිටල් නවත්තනවා දැන් අපිට තියෙනවා බාත්රූම් එක. පල්ලෙහා තමයි ෂවර් ඒවා ඔක්කොම ෆැසිලිටිස් තියෙන්නේ. මේ තියෙන අපේ බීව් එක. right. මේ අපේ ට්‍රී හවුස් එකේ වටේටම ඇවිදින්න පුළුවන්. ආයි මේ එන්ට්‍රන්ස් එකට එන්න දෙන්නේ. එහෙන් ආයි උඩ තට්ටුවේ තියෙනවා වහින්ද පෙන්නන්න අමාරුයි. උඩ තට්ටුවට තියෙනවා ෆැමිලි රූම් එකක් ආවොත් එහෙම එතනත් බෙඩ්ස් දෙකක් දාලා තියෙනවා. එහෙම චෙයර්ස් දාලා ලස්සන වීව් එකක් තියෙනවා. අතනින් ඈතට පේන්නේ සමනල වැව. ඒක පේන්නේ නැහැ. හැබැයි අර අතනින් පේනවද දන්නේ අර දැන් බලන්න. ඔය තියෙන අතන අර තින්නේ හිරිකටුවේ. ඒ තමයි අපේ රූම් 2 එක. මේ ඉන්නේ ආයි තරහ ගිය ළමයා. ඉතින් guys මම හිතනවා ඔයාලා අපේ බෙලිහොල්ලොය the forestry camp එකේ vlog එක enjoy කරන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිත් අයටත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ රිට්‍රීට් එකකට එන කැමති කට්ටියට ඔයාගේ යාළුවන්ට කසින්ස්ලාට ඕන කෙනෙක්ට ඔයාට පුළුවන් මේ තැන ගැන ෂෙයා කරගන්න. ඉතින් අපි අලුත්ම vlog එකකින් ඉක්මනටම හම්බෙමු. ඊළඟ vlog එකම ඔයගලන්ට කියන්නේ දැන් අද මම මේ voice එක කරන දවස් තියෙනවානේ. අන්න එදා දවස මගේ ගත වුණේ කොහොමද කියලා. මොකද මම මේක කරන්නේ ඇල්ල ඉඳලා. අපි ඇල්ල වැඩකට ඇවිල්ලා ඉන්නවා. අද මගේ ෆ්‍රී ඩේ එක. ඉතින් අද තමයි vlog එක කරේ. අද මගේ ෆ්‍රී ඩේ එක ස්පෙන්ඩ් කරපු හැටි පෙන්නන්න ඔයගලන්ට. ඉතින් ඒකත් මම ඉක්මනටම ෂෙයා කරන්නම්. එතකන් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයගලගේ ideas ෂෙයා කරන්න අමතක කරන්න එපා. මගේ vlogs බලනවට thank you so much. අපි ඉක්මනටම තව vlog එකකින් හම්බෙමු.